රාවණා. මේ නම ඇහෙනකොටම අපේ හිතට එන්නේ දුෂ්ටයෙක් නේද? හැබැයි ඒ කතාවෙම තව පැත්තක් තියෙනවා කිව්වොත් අපි අද බලන්න යන්නේ පුරාණ හෙළ මූලාශ්‍රයසුරෙන් හෙළිවෙන ලෝකයා වැඩි නොදන්න රාවණාගේ අනිත් කතාව. එහෙම නැත්නම් එයාගේ රාජකීය රහස් ගැන. හොඳයි. මුළු ලෝකෙම දන්න විදියට නම් රාමායනයේ රාවණා කියන්නේ දුෂ්ටයා. ඒත් ඒක විතරක්මද ඇත්ත? අපි දන්නවනේ ඉතිහාසයේ ලියන්නේ දිනනාය කියලා. එහෙමනම් පෙරදුණු කෙනාගේ කතාව ඇතුලේ සමහර විට වීරයෙක් හැංගිලා ඉන්න බැරිද? මෙන්න මේක තමයි අපි මේ කතාවේදී ගැඹුරටම බලන්න ඕන දේ. මේ පරස්පරය. බලන්න එක පැත්තක ඉන්නවා දසහිස් යක්ෂයෙක්. අනිත් පැත්තෙන් රාවණ රාජවලිය වගේ පොත්වල කියවෙනවා මහා අධිරාජයෙක් ගැන. ඉතින් ප්‍රශ්නේ මේකයි. මේ දෙන්න කොහොමද එකම කෙනෙක් වෙන්නේ? හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු මේ විකල්ප කතාවලට අනුව රාවණා කියන්නේ ඇත්තටම කවුද කියන තැනින්. මේ හෙළ කතාවල කියවෙන විදියට රාවණා කරපු ලොකුම දේශපාලන දේ මොකද්ද දන්නවද? ඒ තමයි එතෙක් විසිරලා හිටපු ප්‍රධාන ගෝත්‍ර හතරක්. යක්ක, නාග, දේව, රාක්ෂ. මේ හැමෝම එකතු කරලා සිව්හෙළ කියන එකම ජාතියක්, එකම රාජ්‍යයක් හදුව එක. ඒක නිකම්ම පාලනයක් නෙවෙයි, ජාතියක් නිර්මාණය කිරීමක්. මේ කාල රාමෝ දිහා පොඩ්ඩක් බලන්න. අපි මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් ඉතිහාස පොත්වල තියෙන කාලෙටත් වඩා අවුරුදු දහස් ගාණක් පරණ ක්‍රිස්තු පූර්ව 6000ක් විතර ඈත ඉතිතියක් කෙනෙක්. ඒ වගේම ඔහු සූර්ය වංශිකයෙක්ලු. ඒ කියන්නේ එහෙමත් නැත්නම් සූර්යාගෙන් පැවතින කෙනෙක්. ඉතින් ඒකත් එක්ක ඔහුගේ බලයට යම්කිසි දිව්‍යමය ගතියකුත් එකතු වෙනවා. සමහර විට එයාගේ බලේ රහස තියෙන්නේ නැත්තේ මෙන්න මේ පෞල් පසුබිමේ වෙන්න පුරුවල්. බලන්නකො තාත්තා පැත්තෙන් එනවා බ්‍රාහ්මණ පඬිවරයෙකුගේ ගැඹුරු දැනුම. අම්මා පැත්තෙන් එනවා යක්ක ගෝත්‍රයේ ශක්තියයි රණකාමීත්වයයි. ඉතින් දැනුමයි බලියයි කියන මේ පුදුම එකතුව තමයි ඔහුව විශේෂ කෙනෙක් කරන්න නැත්තේ. හොඳයි. දැන් අපි යන්නේ මේ කතාවේ සමහර විට කුතුහලය දනවනම ඒ වගේම ආందోලනාත්මකම කොටසට. ඒ තමයි රාවණා රජතුමා සතුව තිබුණා කියන අදට පුදුම හිතෙන තාක්ෂණය ගැන. රාවණාගේ තාක්ෂණය කිව්වම ඉතින් අනිවාර්යයෙන්ම මුලින්ම මතක් වෙන්නේ දණු මොණරේ නේද? පුෂ්පක විමානය කියන නමිනුත් හඳුන්වන මේ යානය. ඒ කාලේ හැටියට ඇත්තටම ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්යයක් විදිහට තමයි කියවෙන්නේ. ඉතින් කොහොමද මේක වැඩ කළේ? හෙළ ග්‍රන්ථවල විස්තර වෙන විදියක මේක ඉන්ධන විදියට පාවිච්චි කරලා තියෙන්නේ රසදිය. ඒ වගේම එන්ජින් විදියට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ සුළි යන්ත්‍රණයක් කියන දෙයක්. හැබැයි පුදුමම කාරණාව තමයි මේ යානෙන් රටවල් අතර විතරක් නෙමෙයි අඟහරු වගේ ග්‍රහලෝක වලට පවා ගියා කියන සඳහන් වෙන එක. හද ඉතින් එයාගේ තාක්ෂණික දැනුම අහසට විතරක් සීමා වෙලා තිබුණේ නැහැ. ඔහු පොළොවෙත් මිනිස්සුගේ ජීවිතවලටත් ඒ දැනුම පාවිච්චි කරපු කෙනෙක්. බලන්න බෙහෙත් හදන්න අර්ක යන්ත්‍ර වගේ දේවල් නිර්මාණය කරන ගමන්ම රටේ ගොවිතැනට රූගම වැව වගේ දැවන්ත වාරි ව්‍යාකෘතිත් හදලා තියෙනවා. හරි. එතකොට අර හැමෝම දන්න රාවණාගේ හිස් 10. ඒක මොකක්ද? ඒක ඇත්තටම භෞතික හිස් 10ක්ද? අපි දැන් මේ සංකේතයේ පිටුපස්සේ තියෙන අර්ථය හොයාගෙන යමු. මෙන්න මේක තමයි සමහර විට ගොඩක් අය වැරදියට තේරුම් අරන් ඉන්න තැන. හෙළ මූලාශ්‍ර පැහැදිලියම කියනවා දසිස් කියන්නේ ඇත්තටම තිබුණු ඔලු 10ක් නෙවෙයි කියලා. ඒක සංකේතයක්ලෝ. මොකේ සංකේතයක්ද? ඔහු එකම වෙලාවේ ප්‍රගුණ කරපු විවිධ දැනුම් ක්ෂේත්‍ර 10ක සංකේතයක්. මේ බලන්නකො යාගේ දැනුම පැතිරලා තිබුණු ක්ෂේත්‍ර. රාජ්‍ය පාලනය, යුද ශිල්පය වගේ රජ කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඕන දේවල් තියෙනවා. ඒ එක්කම උසස් වෛද්‍ය විද්‍යාව, සංගීතය, ජ්‍යොතිෂය මේ වගේ කලාව සහ විද්‍යාව කියන අංශ දෙකටම අයිති විෂයන් ගොඩක් ගැන ඔහුට ගැඹුරු දැනුමක් තිබිලා තියෙනවා. හැබැයි කතාවේ එතනින් ඉවර වෙන්නේ නැහැ. ඔහු මේ දේවල් දැනගෙන හිටියා විතරක් නෙමෙයි. ඒ දැනුම අනිත් අයටත් ලබා ගන්න පුළුවන් වෙන්න ඒ ගැන පොත් පවා ලියපු මහා පඬිවරයෙක් කියලා තමයි කියවෙන්නේ. උදාහරණ කීපයක් ගත්තොත් ජ්‍යොතිෂය ගැන ඔහු ලියපු රාවණ සංහිතාව, වෛද්‍ය විද්‍යාව සහ රස විද්‍යාව ගැන ලියපු ආක ප්‍රකාශ මේ වගේ ග්‍රන්ථ එතුමාට ආරෝපණය වෙනවා. මේවා නිකම්ම කතන්දර නෙවෙයි. මේවා ශාස්ත්‍රීය ග්‍රන්ථ. ඉතින් මේකෙන්ම හිතාගන්න පුරවන්නේ එතුමාගේ බුද්ධිමය මට්ටම කොයි වගේද කියලා. හැබැයි මෙන්න මේක නම් ඇත්තටම බුදුම හිතන කාරණයක්. Hindu වීරකාව්‍යයක ප්‍රධාන දුෂ්ටයා විදිහට ඉන්න චරිතය බෞද්ධ සූත්‍ර දේශනාවකත් සඳහන් වෙනවා. ලංකාවතාර සූත්‍රයේ කියවෙන විදිහට රාවණා රජතුමා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න උන්වහන්සේව දඬුමොණරෙන් සමනල කන්දට වඩම්මගෙන ගියා කියලා සඳහන් වෙනවා. මේකෙන් අපිට පේන්නේ රාවණා කියන චරිතයේ එක කෝණයකින් විතරක් බලලා තේරුම් ගන්න බැරි ඊට වඩා ගොඩක් සංකීර්ණ කෙනෙක් බව.
මේ ඔක්කොම එක්ක අපි දැන් එළඹෙන්නේ මේ කතාවේ අවසානයට. ඒ වගේම සමහර වෙලාවට අභිරහස්ම කොටසට. ඒ තමයි රාවණාගේ අවසානය. හැබැයි ඒක ඇත්තටම අවසානයක්ද? මෙතනදී තමයි අපි මෙච්චර වෙලා කතා කරපු කතා දෙක පාරවල් දෙකක් වගේ සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ. එක පාරක්. ඒ කියන්නේ රාමායනයේ කතාව කියනවා ඔහු රාම අතින් සටනේදී මිය ගියා කියලා. හැබැයි වර්ගපූර්ණිකාව ලගේ හෙළ මූලාශ්ව අපි වෙක්කන් යන්නේ වෙනම පාරක. ඒ පාරේ කියවෙන්නේ රාවණා මිය ගියේ නෑ කියලයි. මේ පුරාවෘත්‍ය එතනින් එහාටත් යනවා. ඒ කතාවලට අනුව ඔහුගේ දේහය මිය නොගිහින් අදටත් රහසිගත තැනක සුරක්ෂිතව තියෙනවා කියලායි විශ්වාස කෙරෙන්නේ. හොඳයි. අපි මේ අභිරහසේ තොරතුරු ටික එකට ගලපලා බලමු. ඔහු ඉන්නවා කියන தත්ත්වය තමයි සිහි මුර්ජාවක් එමත් නැත්නම් ගැඹුරු භාවනා தත්ත්වයක්. ස්ථානීය විදිහට කියවෙන්නේ හක්ගල කන්ද වගේ රහසිගත තැනක්. අරමුණ සමහර විට අනාගතයේ දවසක නවට පැමිණීමක්. ඉතින් මේ ජනප්‍රවාද වලින් අපිට කියන්නේ රජ කෙනෙක්ගේ මරණයක් ගැන නෙවෙයි දීර්ඝ නින්දක පසු වෙන රජ කෙනෙක් ගැන. ඉතින් මේ හැමදේම එක්ක මේ පුරාණ මූලාශ්‍රය අපි ඉස්සරහා ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. රාවණා කියන මේ මහා අධිරාජ්‍යයේ තවත් මොන වගේ රහස් අපි දන්නේ ඉතිහාසයේ උටු යටිකුරු කරන්නට තවමත් සැඟවිලා බලාගෙන ඉන්නව ඇද්ද?